කොහොමද ඉතින් ඔයාලට? අද මම මේ පොඩ්ඩක් එළියට යන්නේ. මට පොඩි වැඩ වගේකුත් තියෙනවා. ඒ ටිකත් කරගෙන එහෙම පොඩි වටයක් දාලා එන්න තමයි යන්නේ. ගොඩක් වෙලාවට හස්බන්ඩ් එක්කනේ එහෙම යන්නේ. අද ඉතින් හිතුණා තනියම ගිහිල්ලා එන්න. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. ඕක තමා මම යූස් කරන ඩේ ක්‍රීම් එක. ඕක මාරම හොඳයි. මගේ මූණ ගොඩාරියක් ගෙඩිය වෙලා තිබ්බේ ගොඩාක් අඩු වුණා. ඊට පස්සේ මම අලුතෙන් ගත්තා මේ ඔන්න ඔය සන්ස්ක්‍රීම් එක. ඕකත් ගොඩක් හොඳයි. ඕක ගාලා ලොකු මේකප් එකක් නම් දාන්නේ නැහැ. ලිප්ස්ටික් ටිකක් ගාලා අයිලයිනර් එක පොඩ්ඩක් ඇදගන්නක විතරයි ඉතින් කරේ. ඔයාලා මෙහෙම තනියම එළියට ගිහිල්ලා තියෙනවද? මම නම් මෙහෙට ආවට පස්සේ තමයි මෙහෙම ගිහිල්ලා තියෙන්නේ. ලංකාවෙද්දි ඉතින් එක්කෝ යන්නේ නැහැ. නැත්තම් ඉතින් යන්නේ අම්මත් එක්ක තමයිනේ කොයි හරි. මෙහෙට ආවට පස්සේ තමයි ඉතින් පුරුදුනේ හැමදේම තනියම කරගන්න. තනියම මෙහෙම යන්න, තනියම උයා ගන්න, කන්න ඔක්කොම දේවල් ඉගෙන ගත්ත ඉතින් වෙන රටකට තනියම ආවට පස්සේ තමයි. මටම සමහර වෙලාවට මං ගැනම පුදුමයි. කොහොමද මම මේවා දැන් තනියම කරගන්නේ කියලා. කතාවෙන් කතාව ඔන්න ඉතින් මම ලෑස්තිත් වුණා. අපිට එළිය පොඩ්ඩක් වහිනවා මේ වෙලාවේ. මං ඉතින් චුට්ට වෙලාවක් ඉඳලා තමා ගියේ පොඩ්ඩක් යන්න දවල් දුණා. මෙහෙ දොරවල් ලොක් කරලා ගියනතත් කිසිම අවුලක් නැහැ. මම සමහර වෙලාවට ඔය පොඩ හෙට මෙහෙට යද්දී මේ වහලා යන්නෙත් නැහැ. මගේ මාට් එකෙන් බැහැලා දැන් මේ ආවේ මෝල් එකකට. මේ මෝල් එක තියෙන සීමේවල. මේකේ ඩයිසෝ එකකුයි, එතකොට ඉන්දියන් සුපර් මාකට් එකකුයි, එතකොට කේක් කෑම කඩ ඒව මේවා ගොඩාරියක් තියෙනවා. මේ දැන් මේ තියෙන්නේ පොඩ්ඩලමට ප්ලේ කරන්න හදපු ප්ලේ ඒරියා එකක්. ඒකත් ගොඩක් ලොකුයි. ඒවරනම් මං ගිය වෙලාවෙ නම් ගොඩක් සෙනග හිටියේ නෑ මෝල් එකේ. මොකද මම ගියේ වීක් ඩේ එකක දවල් වරුවකනේ. ඉතින් ගොඩක් සෙනග හිටියේ නෑ. මේක ගොඩාක්ම බිසි වෙනවා වීකෙන්ඩ් එකකට වගේ. සුපුරුදු පරිදි හැමදාමත් වගේ මං ඔක්කොටම කලින් කන්න ආවා. කාලා ඉන්න එපා නේද මොනා කරන්නත් කලින්. මම මේ දාගෙන බලන්නේ මොනවාද මම කන්නේ කියලා. හැමදාම මම තෝරලා ගන්නවා මොකක් හරි එකක්. ඒක හැමදාම කටේ තියන්න බෑ. මේ අද මම ගත්තේ සුප් එකකුයි කාබනාර එකයි. මේ කාබනාර එක ඇත්තටම මේ රහ නැහැ. සුප් එක නම් රහට තිබ්බා. ඒක බිව්වා කාබනාර එක නම් එච්චර සෙට් වුණේ නැහැ. ඉතින් ගත්තු හින්දා ඉතින් කෑව අපරාධනේ. මේ රෙස්ටොරන්ට් එකේ ඩ්‍රින්ක්ස් අන්ලිමිටඩ්. රස නැති වුණත් මම තව චීස් ටිකක් දාලා පොඩ්ඩක් කන්න පුළුවන් ගානට හදාගත්තා. රහ නැහැ කිව්වට බලන්නකො මං කන කෑම. මට පොඩ්ඩක් ලැජ්ජයි. කවුරුත් බලන්නෙත් නෑ. ඒ වුණාට මට ලැජ්ජයි.
ඔන්න ඉතින් මම හොඳට බඩ පිරෙන්න කාලා දැන් මේ යන්නේ වොෂ්රූම් එකක් හොයාගෙන. මොකද ලිප්ස්ටික් ගිහිල්ලා කොණ්ඩෙත් අවුල්ලලා ඩෙත් පීරලා ලිප්ස්ටික් උත් කාගෙන රීෆ්‍රෙෂ් වෙලා ආවා. මොකද තව ඉස්සරහට ගොඩාක් ඇවිදින්න තියෙනවනේ. මෙහෙ අර එළිය ලස්සනට බෙන්ච් එක දාලා තියෙනවා. මම ඉන්න පොතක් එහෙම අරන් ආවා පොඩ කියවන්න. කොහෙද යන එළිය හොදටම වහිනවා. දැන් අපි යමු පොඩි මසාජ් එකක් දාලා. කාලා මසාජ් එකක් දාලා ෂොක්. මේ තමා මංගල කරින් කිව්ව මසාජ් කරන චෙයා එක. මේක මාරම ෂෝක් හරිද? මේකේ ඩොලර් 2ක් දැම්මම විනාඩි 6කුයි. එතකොට ඩොලර් 5ක් දැම්මම විනාඩි 15යි ඔය තියෙන්නේ. ඩොලර් 10ක් දැම්මම පැය භාගයයි තියෙනවා. මට මේ කෑෂ් ගෙනියන්න අමතකුණා. මල්ලක තිබ්බ ඩොලර් 2යි. ඉතින් මම විනාඩි 6ක එකක් හරි දාගත්තා ඉතින්. මම මේ දැන් ආවේ අර ගෙදරට ඕන හැම එකක්ම එකම වහලක් යටින් ගන්න පුළුවන් ෂොප් එකකට. ඒකේ ෂෝයි බඩු තියෙනවා. ඉතින් මට තියෙන චූටි ගයක් නේ. ඉතින් ලොකු දේවල් තියාගන්න බෑ. ඒ හින්දා ඉතින් මට ගන්න දෙයක් නෑ මේකේ. මං ඔයාලට පෙන්වන්න වීඩියෝ කරගත්තා. බලන්නකො ඉස්සරහට. මේවා නම් පොට ගාන වැඩි. IKEA එකේ තියෙනවා මීට වඩා අඩුවට. මේකේ තියෙනේම මට තේරුණ විදිහට පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. මම පොඩ්ඩක් ඇවිදලා මහන්සි වෙලා හිටියේ. මේ ෂොප් එකට ආවෙගෙන නම් මාරම හොඳයි. මොකද මම ගොඩ වෙලාවක් වාඩි වෙලා නිදියගෙන එහෙම හිටියා. මෙහෙම නිස්සු හොඳයි. ඉතින් වැඩි එහෙම බලන්න කරන්නේ නැහැ. ඒත් මන් දිහා නම් ටිකක් කට්ටිය බැලුවා. මොකද මම වීඩියෝත් කරනේ මේ ඕවවල මේ දගල ඉන්නේ. ඒ හින්දා ඉතින් බලනවා මේ නිකම් අර පිස්සුද කියලා වගේ. මේ කඩේට ඇවිල්ලා සමහර මිනිස්සු මන් දිහා නිකන් අර පිස්සෙක් දිහා බලන කමක් නෑ නේද? අපිට මොකද බලපු දෙන්නේ. මේක කැතයි නේ අනේ රතු පාට. ඒක නම් කැතයි. මේක ලස්සනයි. මීයද මරුවේ? ඒක සුපිරි. ඒක නිකන් සාලෙට වගේ දාගත්තම මරු නිදිය ගැනම ටීවී බාන්න පුළුවන්. මම වගේ ඉටිපන්දන් හදුන්කුරු සුවද බලන්න කියන්නේ ඒවට ආස තව පිස්සු සිටීද? මාත් මාර ආසයනේ නිකන් මේ ඉබ හරි ඉන්නවා ඉතින්. මේකේ ඩයිසෝ එකක් තියෙනවා. ඔයාලවත් එක්කන් යන්න ඒකේ ලස්සන කියුට් බඩු තියෙනවා. ගන්න නම් මුකුත් ආවේ නැහැ. නිකන් බලන්න යා. මෙතන නම් තියෙනවා නේල්ස් වලට ඕන එක සුකුරුත්තම් බඩු. මම ජපාන් ව්ලොග්ස් වල එහෙම දැකලා තියෙනවා මේ දයිසෝ එක. එයාලගේ මාර බඩු ගොඩක් තියෙනවා. මෙහෙ කියනනම් එහෙම එච්චර ලස්සන බඩු නැහැ. ගොඩක් නෑ. අර ජපාන් එකේ නම් දැකලා තියෙන සෑහෙන්න තියෙනවා.
හයි යාළුවනේ හයි. මෙතන මේ තියෙන පිකන් කෝප්ප ඔක්කොම වගේ ජැපනිස් ස්ටයිල් එකට තමයි තියෙන්නේ. අර යාළගේ ඩිසයින් පොඩ හරි අමුතුයිනේ. මෙතන මේ තියෙන්නේ බේකින් කරන්න ඕනි කරන බඩු. ඒකෙත් තිබ්බයි එක කිවුට් බඩු හරිම ලස්සනයි. ඇත්තටම මට අද හිතෙනවා මගේ මේ සෝලෝ ඩේට් එකද මට මාරම වටිනවා කියලා. මොකද දන්නවද මෙච්චර කල් මං හැම දෙයකටම යන්නේ හස්බන්ඩ් එක්කනේ. ඒ කියන්නේ කඩේකට ගියත් වෙන මොකක් හරි වැඩකට ගියත් එයත් එක්කම තමයි ඉතින් යන්නේ. මෙහෙම තනියම ආවම ඒ හම්බෙන එක්ස්පීරියන්ස් එක මාරම වෙනස්. ඔන්න ඉතින් මට දැන් යන්න වෙලාවත් ඇවිල්ලා. මොකද දැන් පොඩ්ඩක් හවස් වෙලා තියෙන්නේ. හස්බන්ඩ්ත් ගෙදරින් ළඟයිනේ. ඒ හින්දා ඉතින් මම දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් ආස වෙන්නේ නැති කියලා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නම්. බයි බයි.